සිංහ ලග්නයෙන් උත්පත්තිය ලබා සිටින ඔබගේ ලග්නාධිපති ග්‍රහය රවි, ඔබගේ යෝගකාරක ග්‍රහය කුජ. මේ දෙන්නම තේජෝ ගුණයෙන් යුක්තයි. ඒත් අපි අද කතා කරන්නේ සෙනසුරු ග්‍රහය ගැන. මේ සෙනසුරු ග්‍රහය ඔබේ කේන්දරයේ 8 වෙනි භාවයට ගෝචර වෙනවා 2025 වර්ෂයේ නැත්නම් මේ අවුරුද්දේ මාර්තු මාසයේ 29න් පස්සේ. සාමාන්‍යයෙන් කේන්දරයක සෙනසුරු 8 වෙන්නට ඒ තරම්ම සුබවාදී නැහැ කියලා කියනවා. මොකද ලග්න අෂ්ටම ඊරාෂ්ටකයක් මෙතන නිර්මාණය වෙන නිසා. තම තමන්ගේ කේන්දරවලට අනුකූලව තමයි මේකේ හොඳ නරක උදා වෙන්නේ. පොදුවේ ගත්තහම අෂ්ටම ඊරාෂ්ටකයක් ඇති වුණහම ඒ අෂ්ටම ඊරාෂ්ටකය තුල යම් යම් බාධා හිරිහැර කරදර නිර්මාණය වෙන්න පුළුවන්. අපි බලමු gedara ජීවිතය ගැන ගත්තාම මේ අෂ්ටම ඊරාෂ්ටකයක් ලැබලා තියෙන වෙලාවක අර පවුල ඇතුලේම ගැවසි ජීවත් වෙච්ච කෙනෙකුට ටිකක් පවුලෙන් ඈත් වෙලා වැඩ කරන්න වෙනවා. සමහර ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාවෙන් මාරු වීමක් ආවොත් ඔබට සිද්ධ වෙනවා පවුලෙන් ඈත් වෙලා ඉන්න. ඒ නිසා අර ගෘහ ජීවිතය බොහොම කියන්නේ සාමකාමී විදිහට කරදරයක් පීඩනයක් නැතුව පවත්වාගෙන යාමට ඉඩකඩක් නොලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා සිංහ ලග්න හිමියන් ඒක තේරුම් ගන්න ඕනේ. හැබැයි ප්‍රථමයෙන්ම මම ඔබට කියන තමන්ගේ උත්පත්ති කේන්දරයේ පිහිටීමත් බලන්න. ඒ පිහිටීමත් එක්ක තමයි මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. මොකද තමන්ගේ උත්පත්ති කේන්දරයේ හොඳ යෝග පිහිටලා තියෙනවා. ඒ කියන්නේ පංචමහා පුරුෂ යෝග, නැත්නම් විපරීත රාජ යෝග, එහෙම නැත්නම් ධර්ම කර්මාධිපති යෝග, අනිවෙනි යෝග ඊළඟට සෙනසුරු ග්‍රහය ගුරු ග්‍රහයාට අයිති රාශියක. මොකද දැන් මේ යන්නේ ගුරුට අයිති රාශියක්නේ, මීන රාශියක්නේ. දැන් මේ මීන රාශිය ගුරුට අයිති රාශියක ගමන් කරද්දී මේ ශාස්ත්‍රීය ඥානකාරක ගුණයක් තියෙන ග්‍රහයෙකුගේ රාශියක ගමන් කරද්දී ආධ්‍යාත්මික ග්‍රහයෙක් වශයෙන් බරපතල දේවල් ඇති වෙන්නේ නැහැ. නමුත් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ. ඒවා ඒ තරම් බරපතල නොවුණත් ඔබගේ සිතුවිලි ධාරාවට අනුකූලව තමයි මේකේ හොඳ නරක ඇති වෙන්නේ. ඒ නිසා මේ ගෘහ ජීවිතයේදී යම් යම් අවුල් වියවුල් සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සිංහ ලග්න හිමියන්ට මේ සෙනසුරු 8 වෙනි ගමන් කරද්දී. හොඳයි අපි බලමු දැන් මේ සෙනසුරු මේ ගෘහ ජීවිතේ දැන් රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාවේ වෙනදට වඩා ඔබට වගකීම් ඇති වෙනවා. හිතුවට වඩා තමන් බලාපොරොත්තු වුණාට වඩා වගකීම් දරන්න සිද්ධ වෙනවා. හැබැයි මේ රැකියා ස්ථානය කියන්නේ මේ සෙනසුරු යන තැනින් 3 වෙනි. හැබැයි නිර්භයව නිර්භීතව තමන්ගේ බල පරාක්‍රමයේ පෙන්නමින් කටයුතු කරන්න පුළුවන් වෙලාවක් මේක. හැබැයි ඒක ටිකක් ඉක්මවා යන්න ගත්තොත් අන්න එතනදී ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමන් රැකියාව කරන තැන තමන්ට පැවරෙන වගකීම, තමන්ට අයිති බල සීමාව ඒක හොඳින් අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු නොකළොත් තමන්ගේ ප්‍රධානීන්වත් අභිබවා යන තත්යකට આવොත් එතන ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ප්‍රධානීන්ටත් වඩා මෙතනදී බරපතලම විදිහට ඔබට සතුරන් නිර්මාණය වෙතොත් නිර්මාණය ඔබට වඩා පහළ මට්ටමේ ඉන සේවක සේවිකාවක්. ඒ අයට නියෝග විදිහට වැඩ පාර දුන්නොත් ඒගොල්ලන්ට හැමතිස්සෙම දෝෂාරෝපණ කරන මට්ටමට එහෙමයි ඉන්නවනේ උන තරම්. වැඩක් බාර දුන්නා වැඩේ කළ නැත්නම් කෑ ගහනවා බයිනෝ. එවැනි තත්යකටපත් වුණොත් සිංහ ලග්න හිමියන්ට තමන්ගේ දුර්වලකමක් තමන්ගේ අඩුපාඩුවක් හොයලා ඒ අය අන්න ඒක උඩ ඔබගෙන් නිකන් ඔබගෙන් පරිගන්න තත්යකටපත් වෙලා සතුරන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා හුඟක් ඔබ ප්‍රවේශම් විය යුතු රැකියාව තුල තමන්ට ඉහළින් ඉන්න අයට වඩා තමන්ට පහළින් ඉන්න අයගෙන් මේක බුද්ධිමත් විදිහට ඔබ සකස් කරගත යුතුයි. තමන්ට අයිති නැති කිසිම වැඩකට ඔබ අත ගහන්න යන්න එපා. ඔබට බාර දෙන කාර්යභාරය තමන්ගේ බල සීමාව ඇතුලේ තියෙනවනම් ඒ නීතිමය රාමුව තුල තියෙනවනම් පමණක් ඒක බාර අරගෙන වැඩ කරන්න. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කරගෙන ඒ කටයුතුට අත ගන්න. එහෙම වුණොත් ඔබට රැකියාව බාධාවක් වෙන්නේත් නැහැ. රැකියාව තුළ සතුරන් නිර්මාණය වෙන්නේත් නැහැ. දැන් ගෘහ ජීවිතයයි ඊළඟට රැකියාවයි පිළිබඳ මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් බාධාවන් ඔස්සේ ගමන් කරන්න සිද්ධ වෙද්දී අපි බලමු ඔබ අධ්‍යාපන කටයුතු කොහොමද? ඔබ දැනටම අධ්‍යාපන කටයුතුක නිරත වෙලා ඉන්නවනම් ඒකේ මොනතරම් බාධක ආවත් මේ සෙනසුරුගෙන් ඒ ඉගෙන ගන්න කටයුතු වල ලොකු උදව්වක් උපකාරයක් තියෙනවා. ඒක කරගෙන යන්න පුළුවන්. හැබැයි ඔබ තුලම නිර්මාණය වෙන්න පුළුවන් යම්කිසි අලසකමක්, කම්මැලිකමක්. දැන් ඇති මේක කළා
අන්න එවැනි තත්ත්වයට ඔබපත් වෙන්න එපා. ඔබ තීරුම් ගන්න ඔබට දැන් යන වෙලාව මොකද්ද? ඔබට සෙනසුරු කොච්චර දුරට උදව් කරනවද? සෙනසුරු කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් උදව් කරනවා. ඒ වගේම ඉගෙන ගන්න දේවල් වලට හොඳ ඒ කියන්නේ අර කැප වෙන මහන්සි වෙන අර කාගෙන කට්ට කාගෙන වැඩ කරනවා කියන්නේ අන්න එවැනි දේවල් වලට සෙනසුරුගෙන් තියෙන ලොකු බලපෑමක්. අධ්‍යාපනික කටයුත්තක නිරත වෙලා ඉන්නවයි කියන කෙනත් ඒ වගේ හුඟක් මහන්සි වෙන්න ඕනේ, වෙහෙස වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ, නිදි මරන්න ඕනේ. මේ හැම දෙයක්ම තියෙනවා. අන්න ඒ ආකාරයට ඔබට නැඹුරු වෙලා කටයුතු කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි. ඔබ විදේශගත වෙලා අධ්‍යාපනය ලබන්න අදහස් කරනවා නම් ඔබට මේ අවස්ථාවේ ඒ සඳහා ඉල්ලුම් කරන්න සමහර විට විදේශගත වීමට තරම් වෙලාවක් හොඳ වෙලාවක් මේක. මේක යම් ආකාරයක ඉන්න තැනින් පලා යාම. ඒ ඉන්න තැනින් පලා යන්න හොඳම වෙලාවක් තමයි මේ සෙනසුරු 8 වෙනි ගමන් කරන අවස්ථාව. ඉතින් ඒක නිසා ඒක හොඳින් තේරුම් අරගෙන ඒකට ගැළපෙන විදිහට අවස්ථාවන් උදා කරගෙන ඔබ ශිෂ්‍යත්වයක් බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුල් වෙන්න හිතනවද? ඒ හැම දෙයක් ගැනම හොඳට හිතලා ඒ සඳහා තරඟ විභාගයට මුහුණ දෙන්න ඕන නම් ඒකට අවශ්‍ය පසුබිම මොකක්ද? ඒ හැම දෙයක් ගැනම අධ්‍යයනශීලීව විමර්ශනශීලීව බුද්ධිමත් විදියට හොයලා බලලා කටයුතු කරන තරම් පෙළඹවීමක් ඔබ තුලින්ම නිර්මාණය කරගන්න පුළුවන් නම් ඔබට ඊටාම හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙලාවක් මේක. එහෙම නොවුනොත් තමයි ඔබ මන්දෝත්සාහී වෙලා අලස වෙලා තමන්ගේ ප්‍රශ්නෙත් අනුන්ගේ ප්‍රශ්නයක් කරලත් වෙන කාට හරි ඒක අතහැරලා දාලා දොස් කිය අනුන්ගේ වැරදි හොය ඉන්න මට්ටමකටපත් වුනොත් නම් ඔබට යහපත උදා කරගන්න බැරි වෙනවා. ඊළඟට දැන් මේ සෙනසුරු 8 වෙනි ගමන් කරද්දී මේ 6 වෙනි භාවයේ අධිපති ග්‍රහය යන්නේ 6 වෙනි කියන්නේ රෝගස්ථානය. එතකොට මේ රෝගස්ථානයේ අධිපති ග්‍රහය තමයි සෙනසුරු. සෙනසුරු 8 වෙනි ගමන් කරනකොට පොදු සිද්ධාන්තය තමයි රෝගකාරක තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක. ඒත් ලේ ධාතුව සම්බන්ධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. සම මතු පිට යම් කිසි කියන්නේ සම මතු පිට රෝග ඇති වෙන්න පුළුවන්. හැබැයි මේක සිද්ධ වෙන්නේ මේ සෙනසුරු 8 යන හින්දාම නෙමෙයි. සෙනසුරු 8 වෙනි ගමන් කරනකොට තමන් කන බොන දේවල් අනුව ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඔබ බොහෝම ලොල් විදිහට ඇබ්බැහි වෙලා මත්පැන් පානය කරන කෙනෙක් න ะ. දුම් පානය කරන කෙනෙක් න ะ. රතු මස් වර්ග වලට ඊටාම ගිචුව ලොල්ව ඉන්න කෙනෙක් න ะ. ඔබ නිදි මරාගෙන ඔය සමාජ ශාලාවල ගත කරගෙන ඒ වගේ ටිකක් දුරාචාරාත්මකව හැසිරෙන කෙනෙක් න ะ. හිතන්න බැරි ආකාරයේ රෝගකාරක තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙයි. අධික රුධිර පීඩනයෙන් පෙළෙන කෙනෙක් නම් ඔබ ඔබගේ ආහාර රටාව නිවැරදිව හඳුනාගෙන පාලනය කරගෙන වැඩ කරන්නේ නැත්නම් ඔබ ලෙඩෙක් බවට පරිවර්තනය වෙන්න තියෙන ඉඩ වැඩි. ඊළඟට ඔබ යාන වාහන පදවන කෙනෙක් නම් මේ කාල වකවානුවේදී ඒක තේරුම් ගන්න සෙනසුරු තමන්ගේ කේන්දරේ 8 වෙනි ගමන් කරනවා හදිසි අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන චේතනාව ඔළුවේ තියාගෙන තමන් ස්වයං පාලනයකින් එවැනි කටයුතු වලට අත ගහන්න ඕන. යන්ත්‍රෝපකරණත් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඒ අයත් ආරක්ෂිත හිස් වැසුම් හරි නැත්නම් ඒ ආරක්ෂිත ඇඳුම් පැළඳුම් හරි පළඳගෙන තමයි වැඩ කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඔබ අමාරුවේ වැටෙන්න තියෙන ඉඩ වැඩි. එතනදී කාටවත් දොස් කියන්න එපා. හැබැයි මතක තියාගන්න තමන්ගේ උත්පත්ති කේන්දරය කොහොමද මේවා පිහිටලා තියෙන්නේ. ඒතකොට තමන් අවංකවම මේ කාල වකවානුවේ කොයි විදිහට පිහිලා තිබුණත් ආගමික ජීවිතයකට නැඹුරු වෙන්න ප්‍රතිපත්තිමය පූජාවල යෙදෙන්න. එහෙම යෙදුනොත් හැබැයි ඔබ පුළුවන් තරම් නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරන තව කෙනෙකුට රිදවන්න එපා. ඒ රිදවිල්ල Tamanට බරපතල අපලයක් බවට පත් වෙන්න පුළුවන්.